ශ්‍රී ලංකා කණ්ඩෑම හා පකිස්තාන කණ්ඩෑම අතර පැවැත්වෙන එක්දින තරගාවලිය මේ වන විට අර්බුදකාරී තත්ත්වයකට පත්ව තිබෙනවා. ඒ පසුගියදා ඉස්ලාමාබාද් නුවරට එල්ල වූ ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරයක් හේතු වෙනුයි. එම බෝම්බ ප්‍රහාරය එල්ල වී තිබුණේ දෙරට අතර පැවති පළමු එක්දින තරගය පැවැත්වුණු රාවල්පින්ඩි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට කිලෝමීටර් 17ක් පමණ දුරිනුයි. ඉතින් මෙම ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාරය එල්ලවීමත් සමග ශ්‍රී ලංකා කණ්ඩෑමේ නායක චරිත් අසලංක ඇතුළු ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිප දෙනෙකු තම ආරක්ෂාව වෙනුවෙන් නැවත ශ්‍රී ලංකාව බලා පැමිණීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අවසර ඉල්ලා තිබුණා. කෙසේ වුණත් එම ඉල්ලීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් අවසර නොලැබී තිබෙන අතර ශ්‍රී ලංකා ක්‍රීඩකයන් හෝ පුහුණුකාර මණ්ඩලයේ සමාජිකයන් නැවත ලංකාවට පැමිණියහොත් වසර දෙකක තරඟ තහනමක් පැනවීමට නිමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනුම් දී තිබෙනවා. තත්ත්වය එසේ වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩෑමට රාජ්‍ය නායකයෙකුට සමාන ආරක්ෂාවක් ලබා දීමට පාකිස්තාන ආරක්ෂක බලධාරීන් මේ වන විට කටයුතු කර තිබෙන බව තොරතුරු වාර්තා වනවා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩෑම රැඳී සිටින හෝටලයට දැවන්ත ආරක්ෂාවක් ලබා දෙමින් පිටස්තර කිසිවෙකුට ඇතුළු වීමට නොහැකි වන පරිදි සීල් තබා තිබෙන බවයි වාර්තා වන්නේ. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩෑම රැඳී සිටින හෝටලයේ සිට රාවල්පින්ඩි ක්‍රීඩාංගණයට යන මාර්ගයට හා ඔවුන් ගමන් කරන බස් රථයට ඉතා දැඩි ආරක්ෂාවක් ලබා දීමට පියවරගෙන තිබෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා කණ්ඩෑම ක්‍රීඩාංගණය දක්වා ගමන් ගන්නා මාර්ගයේ වෙනත් වාහන ගමන් කරවීමෙන් වළක්වා සම්පූර්ණ ආරක්ෂාවක් කණ්ඩෑමට ලබා දීමටද මේ වන විට කටයුතු යොදා තිබෙනවා. ඉතින් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය හා පාකිස්තාන ආරක්ෂක බලධාරීන් අතර පැවති සාකච්ඡා තුළින් මෙම තරගාවලිය ඉදිරියට පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් තීරණය කර තිබෙනවා. ඒ පාකිස්තාන ආරක්ෂක අංශ ශ්‍රී ලංකා කණ්ඩෑමේ ආරක්ෂාව ගැන සහතික වීමෙන් අනතුරුවයි. ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාද පාකිස්තාන ආරක්ෂක බලධාරීන් සමග සාකච්ඡා කරමින් ඊට අවශ්‍ය පියවර ගන්නා ලෙස දැනුම් දී තිබෙන බවයි තොරතුරු වාර්තා වන්නේ. ඉතින් තත්ත්වය එසේ වෙද්දී මෙම තරගාවලිය ඉදිරියට පවත්වාගෙන යාමට තීරණය කිරීම ගැන පාකිස්තාන ක්‍රීඩකයන් කීප දෙනෙකුම ශ්‍රී ලංකා ක්‍රීඩකයන්ට හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ස්තුතිය පළ කරන්නටද කටයුතු කර තිබෙනවා. ඉතින් අද දිනේදී ශ්‍රී ලංකා කණ්ඩෑම හා පාකිස්තාන කණ්ඩෑම අතර දෙවන එක්දින තරගය පැවැත්වෙනවා. මෙම තරගය හා ඉදිරි තරග ඉතාමත් හොඳින් ක්‍රීඩා කරන්නට මෙන්ම කිසිදු ආරක්ෂක ගැටලුවක් ඇති නොවේවා කියා ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රේක්ෂකයන් විදියට අපි ප්‍රාර්ථනා කර සිටිනවා.